තාත්තා වඩාගෙන ඉන්නකොට නිදාගෙන හිටපු පොඩි එකා වැටිලා මැරුණේ. එතනින් පටන් ගත්තහම අපේ පැතිවල මැරිලා නැද්ද පින්නතුනි? වෙලට ගිහින් එන්නම් කියලා එනකොට අලියා ගහලා නැද්ද? පල්ලරිලා ගෙදර එනකොට අලියා ගහලා නැද්ද? ඔය ජීවිතේ කොච්චර දැකලා ඇද්ද? හැප්පිලා මැරිලා, පපුව අමාරු හැදිලා මැරිලා. මං කියන්නේ ඒක අපිට පොදුයි. ඕනම විදිහකට මැරෙන්න පුළුවන්. ඕනම විදිහකට මේ ජීවිතේ අපි හිතන්නේවත් නැති විදිහට නැති වෙන්න පුළුවන්. දැන් මෙහෙම ජීවත් වෙනකොට අපිට ලොකු වගකීමක් තියෙනවා. සංසාරේ කාලෙකින් පින්නතුනි මේ අවස්ථාව උදා වෙන්නේ. මොකක්ද ඒ අවස්ථාව? පළවෙනි කාරණය මේ පින්නතුන්ගේ ගෙවල් වල බල්ලෙක් හරි පූසෙක් හරි ඇතිනේ නේද? බල්ලට වතුර දාන්න එක්කෝ කිරි හට්ටියකට, නැත්නම් තැලිච්ච ඇල්මිනියම් භාජනයකට, නැත්නම් ඔය මොකකට හරි එක්කෝ කට කැඩිච්ච මඩක්කුවකට. මේකට සතෙකුට බොන්න වතුර ටිකක් හරි දාන්න. මං කියන්නේ මේ මහ දෙයක් නෙමෙයි. සතෙකුට වතුර ටිකක් හරි දාන්න ඔයත් හිතනවද ඕක අපිට හැමදාම හම්බෙනවා කියලා? මං කියන්නේ ටැප් එක හරි අරින්න මේක හරි දුර්ලභයි. අර මේ කාලේ තමයි පින්නතුනේ එහෙම හරි එකක් කරගන්න පුළුවන් කාලේ. සල්ලි තිබ්බට ඔත්පොළ වෙලා නම් ඉන්නේ. ඔයත්තුන්ගේ ගෙවල් වල අර කුරුල්ලු ලෑලි එහෙම තියනවාද? සමහරු බත් දානවා නේද කුරුල්ලොන්ට ගන්න කියලා. මං කියන්නේ අර බත් කන්න කලින් ඔය ඇඟිලි තුඩු වලට නේ පොඩි බත් අහුරක් අර ලෑල්ලට දාන්න. ඕක හැමදාම කරන්න හම්බෙයිද? හැමදාම හම්බෙන්නේ නැහැ. මේ පැතිවල එනවද පින්නතුනි අර ඉල්ල ගන්න උදවිය? එනව නේද? එක එක බඩු මුට්ටු හදලා විකුණන්න. සමහර පින්නතුන් ඉන්නවා ඔය එනකොට දොර වහනවා. ඇතුළට වෙලා ඉන්නවනේ නිකන් ගෙදර නෑ වාගේ. අර මිනිස්සුත් යන්නේ නෑනේ, බෙරිහන් දෙනවනේ නෝනා නෝනා කියලානේ. 10 පාරක් විතර කෑ ගහලා නැත්නම් උදුළු තලයක් හරි දාගෙන යන්නේ. හොරකම් කරනවනේ. මල් පඳුරක් හරි ගලවගෙන යන්නේ. බේරෙන්නම බැරි තැන මොකද කරන්නේ? අර හාල් හුණ්ඩුවෙන් අරික් කාලක් විතර අරගෙන ගිහිල්ලා අර මල්ලට හලන්නේ නැද්ද? මං කියන්නේ ඔක මුලින්ම දුන්නා නම් මොකද වෙන්නේ? අර බෙරිහන් දෙනකන් ඉන්න නැතුව හිත හොඳින්. එහෙනම් මතක තියාගන්න අර ලැජ්ජහේ බැරිකමට දන් දෙන්න එපා. ඒක නොදීන්න. පින්නතුනි මේ හැම එකක්ම අපිට සංසාරේ ලැබුණු අවස්ථා කියලා හිතන්න. මේ හැම එකක්ම සංසාරේ ලැබුණු පින්මන්ත අවස්ථා ගොඩක් තියෙනවා. අම්මලා තාත්තලා මොනවාද ගෙවල් වල කරගන්න පුළුවන්? ඔය සල්ලිම ඕනේ නැහැ. දැන් මේ අම්මලා මේ වෙනකොට කී ගමනක් උයලා තියෙනවද? ඔහොම නිකන් ගණන් හදන්නකො බලන්න. කොහොමද දවසට දෙගමනක් උයනවන්නේ? දවල්ට උයන්නේ නැහනේ. ඇයි? අර උදේට උයපු එකක් මුනේ හැම මෙහා කරලා කන්න. දවසට දෙක ගන්න බැලුවත් අවුරුද්දට 700ට වැඩි.
අවුරුදු 10ට බත් මුට්ටි 7000යි නැද්ද? 20ට 14000යි 40ට 28000ක් විතර. කොහොමත් ඔය ජීවිතේ බත් මුට්ටි 35000ක් 40000ක් විතර තම්බනවා. කාට කණ්ඩද? දරුවෝ නැතුව ගෙදර කවුරුත් නැතුව තනියම ඉන්නකොට උයනවද? ඔය ජෝම්පාන් ලොරිය මොන හරි අරගෙන කනවා මිසක් උයන්නේ නැහැ. කම්මැලි. උයන්න තරමක් උයන්නේ කාට කණ්ඩද? ස්වාමියාට දරුවන්ට නෙමෙයිද? ඉතින් පින් සිද්ධ වෙන්නේ නැද්ද? අකුණු හරපෙන් බැන බැන උයන්න ගත්තොත් පින් සිද්ධ වෙනවද? පින් සිද්ධ වෙනවා. බුදුරු ගන්නන්නේ සබ්බේ සත්තාහාරට්ටිතික. සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙන්නේ බඩගින්නට උයන්. කන බත් කටක් ගානේ පින් සිද්ධ වෙන්නේ කාටද? නෑබිලියට හාල් ටික දාලා කොරහෙන් ගරනකොට මම නම් කියන්නේ ගල් ගරන වාරයක් පාසා අපේ අම්මලාට මතක් වෙන්න ඕන මොකද්ද? සමහර අම්මලා කියනනේ තොපිට තුන් වෙලම තම්බනවා කෙලෙහි ගුණයක් නැහැ කියලා. එහෙම කියව යන්න එපා. හාල් ටික ගරනකොට ඉඳන් මතක් වෙන්න ඕන මොකක්ද? හදවතින් හිතාගන්න මේ කණ්ඩනේ කියන එක පැහැදිලිද අපේ අම්මලාට කියන එක? මේ බඩගින්නට කියන එක අපේ තාත්තලාටත් පුළුවන්. හාල් ඉතින් උඩින් ඇවිල්ලා කොරහට වැටෙන්නේ නැහැ. ඔය කවුද ගේන්නේ? හබරන පැත්තේ බොනවද නැහැ? මෙහෙ නැතුව තියුවා. කසිප්පු තියනවද නැහැ? මෙහෙ හොඳයි. බොහෝ පැතිවලවල් තියෙනවා. බිබී හරි කමක් නැහැ. කුඹුරු වැඩ කරන්නේ කවුද? හේන් ගොවිතැන් කරන්නේ කවුද? මං කියන්නේ අපේ තාත්තලාට මතක් වෙන්න ඕන. කවුද ගේ දොර හැදුවේ? සමහර තාත්තලා නම් ඉන්නවා. අර බිරිඳ හම්බ කරන එකෙන් කාලා ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවනේ. අපේ තාත්තලාට මතක් වෙන්න ඕනේ. මේ හැම තැනම තියෙන්නේ මගේ දහඩිය කඳුළු. දරුවෝ ඉගෙන ගන්න, බිරිඳ අඳින්නේ පළඳින්නේ, දරුවෝ අඳින්නේ පළඳින්නේ, යුතුයකම් කරන්නේ ඒ තාත්තගේ මහන්සිය. ඉතින් පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවා. ඒ දරුවෝ කරන යහපත්නේ බුදුවරු උගන්වන්නේ පුත්තාවත්තු මනුස්සාන. දරුවෝ කියන්නේ සම්පතක්. දැන් මම මේ කියන බණ පදයක් ගානේ පින් සිද්ධ වෙන්නේ කාටද? මගේ අම්මටයි තාත්තටයි. දරුවෝ යහපත් විදිහට හැසිරෙනකොට හැබැයි යහපත් විදිහට හැසිරෙන්න ඕනේ. අම්මට තාත්තට සතුටු වෙන්න පුළුවන්. අම්මට තාත්තට පින් සිද්ධ වෙනවා. දැන් පැහැදිලිද ඇත්තන්ට මං කියන එක? රුපියල් 50ක්වත් යන්නේ නැහැ මෙව කරන්න. ඔය කරන පින් කුසල් ටිකම ප්‍රමාණවත් පින්නතුනේ. වතුර බාල්දියේ මැස්සෙක් හිටියත් අපේ අම්මලා තාත්තලා වයින් කරන්නේ නැද්ද? අයින් කරනවා. මැස්ස අයින් කරලා කොහොමද ගෙදර පූසා කරවල මුළු පතුරු ගහනවා දැක්කොත් එහෙම. පූසා අයින් කරනවද? ඒකට සුමානයක් විතර බත් නැහැ නේ ගෙදරේ. දුටු දන ගහලා එලවනවනේ. ගෙදර බල්ලට බත් දාලා තියෙනකොට කොහොමද ඔය හොරිකට බල්ලෙක් ඇවිල්ලා බත් කන්න ගත්තොත් එහෙම. ඔහම ඉන්නව නේද? පාරවල් යන හොරි හැදිච්ච බල්ලෝ ඉන්නවනේ. ගසලා එලවන්නේ නැද්ද? මං කියන්නේ අපේ අම්මලා තාත්තලා කරුණාව වෙනස් වෙන විදිය.
මතක තියාගන්න. මේ සෑම දෙයක්ම පින විදිහට කරන්න පුළුවන්. පව පාපයක් විදිහට අඳුරගන්න පුළුවන් කාලයක් පින්නතුනේ තියෙන. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ප්‍රධානම ප්‍රමුඛම හේතුව තමයි මේ ආත්මය තුල තියෙන්න ඕන හැම ආත්මයකම තියෙන්න ඕන අර පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පින් ඇති භාවයේ තියෙන්න ඕන. ඔය පින්නතුන්ට ඔය තියෙන පෙර කරන ලද පින් ඇති භාවය. ඔය සමහර ඉන්නව නේද අපේ ගංගේවල් වල නැගිටපු ගමන් බොන්න ඕන. ඔය පොල් ගස් නගින්න කලින් බොනවනේ. වැඩට යන්න කලින් බොනවා. කන්නේත් නැහැ, පාන් කෑල්ලක් තමයි කන්නේ. හැන්දෑවෙත් බොනවා. කන්නේ කැස්සක්වත් නැහැ නේ පින්නතුනේ. එහෙම නැද්ද අපේ ගංගේවල් වල? අසරෙප්පු දෙකක්වත් දාන්නේ නැහැ. පොළොංගු ගැහුවට විස නගින්නේ නැහැ නේ පින්නතුනේ. මතක් නැති අපේ ගමේ හවලා වායි කියලා. කටුවක්වත් ඇනෙන්නේ නැහැ. අපූර්වටනේ කඳන් කර තියාගෙන මූගලන් අස්සරින්ගනවා අන්දර දෙකට නැමිනවනේ. ඒ මොකද්ද? ඔය කෑම බීම කිසි පිළිවෙලකුත් නැහැ. බඩේ කැක්කුමක්වත් නැහැ. අපි වේලක් නොකා හිටියොත් මරණවනේ පින්නතුනේ. පෙර සංසාරේ කරපු පින් ඇති භාවයට තුරුණන්ගේ සරණින් ලෙඩක් දුකක් නැහැ. ඒ සංසාරේ කරපු කුසලයක් විපාක දෙන්න. ඔය ඇත්තෝ ඔය මම පහුගිය දවස්වල පින්නතුනේ දැක්කා අර මේ පැතිල එනවද අර ශාස්ත්‍ර කියන්නේ. ඔය ගෙවල් වලට ගොඩ වෙනවනේ. අපේ අම්මලා තාත්තලා මම දැකලා පන්සලට ආවා. අර සාරිය ගැට ගහගෙන යන්නේ මල්ල හදාගෙන. ඕකේ පින්නතුනේ ඇතුලේ පොඩි එකෙක්. මගේ මේ අල්ල වාගේ 4 ගුණයක් ලොකු ඇති උපරිම. හරි පොඩි මාසයක් නැහැ. මං අහුවා කාගේද කියලා. මේ මගේලු. අර අම්මගේ. පින්නතුනේ මං අහුවා දැන් ඔය අපේ පොඩි එකෙක් කොහොම ඔතලා තිබ්බොත් දාඩිය පිපිලි දාන්නේ නැද්ද? දන්නවන්නේ ඉතින් ඔය තුනේ ගෙවල් කරන නාටක. අර පොඩි එකා එළියට ගත්තා දිලිසෙනවා පින්නතුනේ. අපූර්වට හොඳට කිරිබොනෝ. මං අහුවා කොහෙද දරුවා මේ ලැබුණේ? වාඩියලු. අර කට්ටිය ඉන්නේ අර පොඩි වාඩි කෑලි ගහගෙන ඉන්නේ. ඉද්රිදි වලින්. මං හැමතෙට දොස්තරලා ඔය කාගේද නමක් කියලා කිව්වා අක්කා තමයි වින්නබුකම කරේ කියලා. වප්පියෙන් හරි කමන්නේ පෙකෙනි වල කපලා එළියට ගන්නවා. අය වියෝජිලා කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. ක්ලිනික් මිඩ්වයිෆ්ලා මොකවත් නැහැ. අපේ කොහමද? වෙනතුනේ. එතකොට ඔය බර කිරන්න කොහේ කිරන්න ඉතින් තැනක් නැහැනේ. ඔය ත්‍රිපෝස සම්පෝස ගන්න මොකවත් නැහැ. ඒ ළමයින්ට ඉහෙන් බහින ලෙඩක් නැහැ. තව අවුරුදු 2-3කින් ඒ ළමිනුත් යනවා ඉල්ල ගන්න. පින්නතුනේ සංසාරේ කරපු කුසල් මොන ක්‍රමයකින් හරි කොතනකදී හරි අපිව රකින්න. අපි මොන මට්ටමට ජීවත් වුණත් සමහර වෙලට අපිට කරදර. පෙර කුසල බලයට අපි යහපත් විදිහට ඉඳ හදනකොට සංසාරේ කරපු මොකක් හරි අකුසල කර්මයක් පින්නතුනේ ඇවිල්ලා අපිට විපාක දෙනවා. ඔයයන්ට පැහැදිලි ඇති මම මේ කියන එක. හොඳට ඉන්නකොට සමහර අකුසලයක් ඇවිල්ලා විපාක දෙනවා. පසුබිම හොඳ නැත්තම් ඇවිල්ලා පින්නතුනේ
කුසලයක් විසින් අපිව ආරක්ෂා කරනවා. දැන් මේ මිනිසත් භවය ලැබපු එකේ මේ අම්මලාට තාත්තලාට ওই දෙකම බේර ගන්න පුළුවන්. මම යෝජනා කරනවා සබ්බපා පස්සා කරන කුසලස්ස උපසම්පදා මේ සියලු පව් නොකර ඉන්නත් කුසල් වර්ධනය කරන්නත් එකම සහ යෝග්‍යම ආත්ම භාවය තමයි පින්නතුනේ මනුෂ්‍ය ආත්ම භාවය. එනිසා මේ ආත්ම භාවයේ කිසිම විදිහකට කෙලස ගන්න නම් එපා. පළවෙනි කාරණේ අපේ ඔය ආත්ම භාවයේ කෙලසෙන්නේ කොතනින්ද? අපේ මේ සමාජයේ පින්නතුනි අර දෙමුහුන් වෙන්න ගත්තා. පැහැදිලිද මං කියන්නේ? මොකද්ද දෙමුහුන් වෙනවා කියලා කියන්නේ? අපේ මේ ගංගෙවල් වල ඉස්සර තිබ්බ අපේ හාමුදුරුවරු දන්නවා හොඳ සංස්කෘතියක් තිබ්බා. හොඳ මේ මහ පොළොවේ පවා හොඳ ආශිර්වාදයක් තිබ්බා. ඔය බලන්න ඉස්සර පින්නතුනි ලිඳක් කැපුවත් වතුර ටික කොහාටද අරගෙන යන්නේ ඉස්සරලම? නේ බෝධින්නාංශයට කියලා අර මුලින් එන වතුර ටික හාමුදුරුවනේ ගන්නවනේ. ඉස්සර ගහක ගෙඩියක් හැදුනත් කොහාටද අරගෙන යන්නේ? නේ අර බුද්ධ පූජාව තියලා කණ්ඩ ඕන කියලා එකක් නේ අපේ තිබ්බේ. අරගෙන යනවා. ගෙදර බත් එක උයනකොට මුට්ටිය උඩින්ම මුදුන් බතෙන් කියලා කාටද අරින්නේ? තාත්තට. ඒ කවුරුත් කණ්ඩ කලින් තාත්තට කෑම කරින සංස්කෘතියක් අපේ තිබ්බා. ඔබ තියනවද ගෙවල් වල නැහැ? ඉස්සර මතකද අර මිටිහාල් මුට්ටි කියලා තිබ්බා. ඉස්සර හාමුදුරුවනේ කුල්ලට හාල් හුණ්ඩුවක් පොලන්න දාපුවම මිටක් කොහාටද? අර මුට්ටියට. එව්වා අපි කනවා. ඔය දැන් තියනවද ගෙවල් වල? අපි පින්නතුනි කාපු බත් මුට්ටියක් ගානේ දන් දීපු જાතියක්. මේ පන්සල් ටික නඩත්තු වෙන්නේ මේ සංස්කෘතික කටයුතු කෙරෙන්නේ. ඒ ආభాෂයේ තියෙන දෙමව්පියොන්ගේ දරුවොන්ගෙන් ඒවා දැන් ඉස්සරහට නැති වෙනවා. ඒවා අපේ තිබ්බ හොඳ පුරුදු. පින්නතුනි මම කලින් හිටියේ මහ පොළොවට පුදුම විදිහට ආදරය කරන පිරිසක්. ඔය ඉස්සර මේ අම්මලා තාත්තලා වැව් වලින් ඇලවල් වලින් වතුර බිව්වේ නැද්ද? ඕන තරම් බොනවනේ පින්නතුනි. වෙලට ගියපුවාම පාදලා වක්කඩෙන් බීවේ නැද්ද? දැන් බියොත් එහෙම ගැලවෙනවනේ කවුතුත් එක්කම. දැන් සේරම ලොරි වලින් නේද බොන්නේ? නැත්තම් මෙහෙ ගහලානේ තියෙන පිල්ලට. ලිං වලින් බිව්වේ නැද්ද? දැන් බිව්ව හැකිද? පින්නත් නේ මේ හැම එකක්ම අපිට ඔරොත්තු දුන්නා. ඉස්සර හැදුන්නේ නැද්ද මේ හේන් වල වැටවල් වල? ඔය හේන් මිරිස් කියලා නිකන් හැදුන්නේ නැද්ද? හේන් වටකොළු තුඹ කරවිල බටු කරවිල හේන් කොමඩුත් හැදුනා පින්නතුනි. නිකන් කුණු කොටේ කැකිරිවැල් ගියේ නැද්ද? ඕන තරම් තිබ්බනේ. මතකද අර බණ්ඩක් හැම උසට දිගට හැදෙනවා. ඔබ තියනවද නැහැ? මේ ස්වභාව ධර්මයෙන් ලැබුණු හම්බුණු දායාද ගොඩක් තිබ්බා. ඒ සියල්ලම අපෙන් නැති වෙලා ගිහිල්ලා අපිට අර කොහෙවත් නැතිව හම්බෙලා තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? ඉස්සර පින්නතුනි වැල්වල ඉන්නල නේ කොච්චර අල වර්ග තිබ්බද? මේ සේරම විනාශ වෙලා මේ විනාශයත් එක්කම විනාශ වුණා. මේවට ඉතින් හේතු දෙනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවනේ. කරන්න මෙපා කියලා රස්සා කීපයක්. ඔය ඉස්සර අම්මලාට තාත්තලාට පුදුම හයියක් හක්තියක් තිබ්බනේ. දැන් ඉන්න තරුණයන්ට එහෙම පුළුවන්ද? දැන් ඉන්න කොල්ලෙකුට හරකෙක් බැඳ හැකිද ඇදගෙන යනකොට?
ඇදගෙන දුවන හරක කොල්ලත් එක්ක. ඉස්සර අපේ තාත්තලා පාන්දර වෙලට ගියේ නැද්ද? ලින්ක් කැපුවේ අතින් නෙමෙයිද? දැන් දරුව භුක්ති විඳින සෑම වෙලක්ම සෑම ඉඩමක්ම අස්වද්දලා තියෙන්නේ කවුද? ඉස්සර වෙල් ඇස්සද්දුවේ බැකෝ දාලාද? මූකලන් තිබ්බ හේන් කොටලා ලියදු 4-5 ලියද්ද කන්නෙන් කන්න වැඩි කරගත්තේ කවුද? අපේ තාත්තලා. ඉස්සර අම්මලා බෙහෙත් ගේන්න ඉස්කෝලේට යන්න පිටි කොටන්න වී කොටන්න වතුර ගේන්න හැතැම්ම ගණන් පයින් ගියේ නැද්ද? දැන් ඔය සේරම ස්විච් එකක් දාපුවම වෙන්නේ නැද්ද? දැන් ස්විච් එකක් දාපුවම ඇඹරෙනවා පිටි වෙනවා මිරිකෙනවා හේදෙනවා තැම්බෙනවා වතුර එනවා මොනවද වෙන්නේ නැද්ද? දැන් ඉන්න දරුවන්ට ඔය කෙරියකද මම මෙහෙම කරන්න කියනව නෙමෙයි. ඔරොත්තු දෙන්නේ නැහැ. ඔය මෝල් ගහක් කරන් දෙන්නකො පිටු හාල් කිලෝ එකක් කොටන්න පුළුවන්. කලන්තේ දාලා වැටෙනවනේ වංගෙඩි ඉස්සරහ. ඇයි? දැන් ඉන්න ළමයෙකුට මසක් මාළුවක් ඉව්ව හැකිද හරියට? මේ ගමේ කී දෙනෙක් ඉන්නවද කොණ්ඩ කැවුම් යන්න පුළුවන්? නෑ මං කියන්නේ මේ. කැවිල්ලක් පෙවිල්ලක්වත් හදන්න බෑනේ. ඒකට අච්චු තියනවා කියේ. මං කියන්නේ අපේ තිබ්බර හැම එකකටම ඔරොත්තු දෙන ගතිය. ඉස්සර පින්නතුනි බල්ලෙක් කෑවත් මොකද කරන්නේ? හුණුයි මුරුංගයි තලනව හැරෙන්න වෙන මොනවද කරන්නේ? කකුලේ පළුවක් ගියත් කීකිරිදිය බදින්න නැත්නම් කජු කිරිවක් කරන්නේ ඔච්චරයිනේ. වෙන මොනවද කරන්නේ? දැන් එහෙමනම් පින්නතුනි කුණු වෙනවනේ කකුලුත් එක. අතන්ට මතකද අපේ ගම්වල තිබ්බා මේ ස්වභාව ධර්මයේ විසින්ම අපි රැකපු ගතිය. ඉස්සර දරුවෝ ගුරුවරුන්ට කොච්චර බයයිද? පන්සලේ හාමුදුරුවන්ට කොච්චර බයයිද? මේ තිබ්බ පින්නතුනි ගේට්ටුව ගාවින් එනකොට අපේ තිබ්බ පන්සල්නේ යන්නේ කියලා සෙරෙප්පු දාගෙන යන්නෙම නැහැ. ගේට්ටුව ළඟින් එනකොට සෙරෙප්පු දෙක ගලවලා එන්නේ. අද ඇවිල්ලා බයිසිකල් ස්ටෝප්පෙන් නවත්තන්න හදන්නේ නැද්ද? ඇවිල්ලා හෝනුත් ගන්නවා මේ මදිවට. ඇයි? මේකෙන් ඇතුල් වෙනකොට ඇති වෙන්න ඕන හැඟීම තමයි අපි මේ යන්නේ තෙරුවන් වැඩ ඉන්න භූමියට. අපි මේ යන්නේ ත්‍රිවිධ රත්නයේ වැඩ ඉන්න භූමියට. මේ සියලු දෙනාට ලොකු වගකීමක් තියෙනවා. මේ හබරණ කියලා කියන්නේ සංචාරක පුරවරයා. අපේ සංස්කෘතිය රැක ගන්න ඕනේ. අපේ තිබ්බ යහපත් ආචාර ධර්ම ටික රැක ගන්න ඕනේ. ඔය ඉස්සර මතකද පින්නතුනේ නේ දැන් අලි එහෙම ආපුවාම දැන් සමහරු අලි ආපුවාම ආව කියලාවත් කියන්නේ නැහැනේ. අපූර්වට යන්න ඇරලා හදනතු ඉන්නෝනේ. මිනිස්සුන්ගේ තිබ්බ හොඳ බැඳීම. අර ඒ දවස්වල මතකද පින්නතුනේ අත්තමට යනවා කියලා තිබ්බා. දැන් තියෙනවද අත්තමට යනවද නැහැ මොන අත්තන්ද? හොඳ බැඳීමක් තිබ්බා. ඉස්සර ගෙදරකට ඔය මේ පැතිවල තියෙන්නේ නේද පොල්ලතු හේලි කරපු ගෙවල්. පොල්ලතු බඳින්න කුලියට ගන්නවද කවදාවත්? දිරච්ච පොල්ලත්ත කඩනවා දකින්නකොට මිනිස්සු එනවා. අර එහෙම හරි බැඳීමක් තිබ්බා පින්නතුනි අපේ ගංගෙවල් වල. ඒ සේරම නැති වෙලා තියෙනවා. ඉස්සර කොස් ගෙඩිය කැපුවත් පළු කීයක් නම් ළඟ ගෙවල් වලට යවනවද? අපූර්වට දැන් කියන ඔය සහනාධාරයෙන් බෙදනකොට මගේ කන් දෙකට ඇහිච්චා මේ උඹ වරෙන් අරුන්ට කියන්න දෙපාලු. මේ බඩු මල්ල මගෙන් අරගෙන ගිහිල්ලා එහා පැත්තෙන් කෝල් එකක් දෙනවා. අහවල් තන බඩු බෙදනවා වරෙන්ලු අර තව කාට හරි කියලා උට කියන්න දෙපාලු. හම්බෙන තරමක් හම්බෙනවට සතුටු කාටද? අපිට. එනිසා මතක තියාගන්න. ගංගෙවල් වල ඉන්නකොට අපි
අලුත් වෙන්න ඕන. හැබැයි අපේ තිබ්බර වටිනා කියන සත්පුරුෂ ගුණාංග ටික නම් පින්නතුනේ මේ වැර වීරිය යොදලා හරි රැකගන්න ඕනේ. ඉස්සර ගුරුවරුන්ට හරි බයයි. දැන් ගුරුවරයෙකුටවත් සත්කාර කරන්න දන්නේ නැති දරුවෝ හැදෙන්න පුළුවන්. දරුවෝ බිහි වෙන්න පුළුවන්. මම පින්නතුනේ මෙහෙම දේශනා කරන්නේ. මෙහෙම ජීවත් වෙනකොට අපි අතින් නොදැනුවත්වම මහ පුදුම විදියට අකුසල් සිද්ධ වෙනවා. මේවා අපි සංසාරේ මොන ක්‍රමෙන් හරි ගෙවන්න ඕනේ. කොහොමද ඔවා ගෙවන්න වෙන්න පින්නතුනේ? ජරාවටපත් වුණාට පස්සේ, ව්‍යාධියටපත් වුණාට පස්සේ දරා ගන්න බැරි දුකක් එනවා. ඔය ඕනතරම් මේ පින්නතුන් මේ ගංගෙවල් වල දැකලා ඇති අර දැකලා තියෙනව නේද පින්නතුනේ? බට හැම ගහගෙන ඉන්නවා. ඔය හොඳට සල්ලි දිනනවා. දරුවෝ බලනවා සලකනවා කිසිම ගැටලුවක් නැහැ. නමුත් කණ්ඩ බොණ්ඩ බෑ. මං කියන්නේ අපි කණ්ඩ බොණ්ඩ බැරුව අපිට මැරෙන්න වෙනවා. දැන් මේ අම්මලාට තාත්තලාට මෙහෙම ඉඳගෙන ඉන්නකොට නේ තැඹිලි ගෙඩියක් එහෙම ගෙනල්ලා දුන්නොත් හරි ආසාවෙන් බොන්න පුළුවන්. කොච්චර තිබ්බත් පින්නතුනේ වතුර ටිකක් බී ගන්න බැරි වෙනවා. මට ඔය ඕන තරම් හම්බෙලා තියෙනවා පිරිත් වලට එහෙම ගියාට පස්සේ සමහර තාත්තලා කියනවා මේ කෑ ගහනවා පින්නතුනේ හරි තිබහයිලු. එතකොට දුව ඇවිල්ලා මොකද කරන්නේ? අර සිරින්ජරේට වතුර ටිකක් දාලා අරකින් තල්ලු කරනවා. ඒ වතුර ටික කොහාටද? උගුර දන්නෙත් නෑ පින්නතුනේ කෙලින්ම බඩට යන්නේ. ඔච්චරයි. කෑ ගහනවා බඩගිනී කියලා. මේ බත් ගොඩක් කන්න ඕනලු. ගොඩක් බෙදාගෙන ගියපුවාම අර සුවඳ බලනවා විතරයි කන්න බෑ. මේ කොහොම මැරෙන්න ඉන්න අපිද? කොච්චර සල්ලි තිබ්බත් ධනේ දීපල ඉඩ කඩන් තිබ්බත් වතුර උගුරක්වත් බී ගන්න බැරුව මැරෙන්න පුළුවන්. මේ පැතිවල තියෙනවද පින්නතුනේ ඔය ඉඩ කඩන් ගැටලු තියෙනවද? නැහැ. මෙහෙ නැතු ඇති. මෙහෙ බොන්නෙත් නැහැ මොකවත් නැහැ. ඉඩ කඩන් ප්‍රශ්නත් නැහැ. මරා ගන්නවනේ නේ. ඔය කොහරි මූකලන් අස්සේ තියෙන හේන් වලට. ඔය අවුරුදු 10ක් 12ක් එක දිගට වැඩ කරුවොත් එහෙම බෙරිහන් දෙනවා මම මේක අවුරුදු 15ක් විතර වැඩ කරන එක කාටවත් දෙන්නේ නැහැ කියලා. බෙදා ගන්න කැමති නැහැනේ. වැඩිපුර අපිට නම් තමයි මම මේ කියන්නේ අම්මගේ තාත්තගේ ඉඩම් වල läගගෙන කන දරුවන්ට හොඳේ පැහැදිලිද? දැන් කල්පනා කරන්න ඕන මම මේ ඉන්න ගෙදර කාගේද? වවාගෙන කන ඉඩම කාගේද? වපුරන වෙල කාගේද? ඒක ඔයත්තුන්ගේ නෙමෙයි නම් කාගේද? ඒක අනුන්ගේ පින්නතුනේ. අනුන්ගේ වුවට තමයි ඔය පොර අල්ලන්නේ. අපේ වුවද අනුන්ගේ වුවද? අනුන්ගේ. ඒ අම්මගේ තාත්තගේ. මෙහෙම කියනකොට කියනවා අපිටත් දරුවෝ ඉන්නවලු. හිතෙන්නේ නැද්ද අපේ දරුවෝ පොරකයි කියලා? එහෙම හිතෙන්නේ නැත්නම් අම්මයි තාත්තයි දිහා බලන්නකෝ. දැන් ඔය ඇත්තෝ පොර කන විදිහටම ඔය ඇත්තොන්ගේ දරුවෝ පොර කනවා. ඔහම තිබ්බට පින්නතුනේ අපිට බත් කටක්වත් කන්න බැරුව මැරෙන්න පුළුවන්. මොකක්ද මේකේ බේරගන්න තියෙන එදිරිවාදිකම? මොකක්ද මේකේ බේරගන්න තියෙන වෛරක්කාරකම? ඒ නිසා පින්නතුනේ මේකේ බේරගන්න දෙයක් නැහැ. මේ ගහගෙන මරාගෙන බැනගෙන කුණුහරුප කියාගෙන හම්බෙන දෙයක් තියනවද? ඔය ඉතින් කිව්වට ඔය තෝහන්නේ නැහැ. ඩිංග බැරි වෙච්චාම ගෙවල් වල මොකද කරන්නේ? අර මෙහෙ බොන්නේ නැහැ කියපු හින්දා නම් මේ ප්‍රශ්න නැතුව ඇති. ටිකක් බොන පැතිව ලෝක වැඩි.
ගෙවල් වල දබර වෙනව නේද? නැහැ. නැතුවදී මෙහෙව්වත් එනවා. මම මේ අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නේ කී ගමනක් විතර ගෙදර කුණුහරුප කියලා තියෙනවා. ඔහොම බනහන ගමන් හිතන්න බලන්න. ඕනනම් ගණන් කරන්න පුළුවන්. තාත්තලාගේ හපංකා. දරුවෝ ඉස්සරහ කී ගමනක් කුණුහරුපෙන් බැලලා තියෙනවද? දරුවෝ ඉස්සරහ ලැජ්ජ වෙන්න ඕනේ. අපූර්වට දරුවෝ ඉස්සරහ බිරිඳට කුණුහරුපෙන් බයිනෝ. අම්මයි තාත්තයි හරි හොඳට ඉන්න. ඔය සමහර තාත්තලා ඉන්නවා බිව්වේ නැත්තම් හරි හොඳයි. ලෝකෙට බෝධිසත්වයෝ වගේ. මුළු ගමටම ඒ වගේ හොඳ මිනිස්සෙක් නැහැ. ගෙදරට අමු තිරිසන් ගදින්න තියෙන්නේ. පුරුදු වෙන්න. මේ තරහ වෛරක්කාරකම් තියෙන ඒවා. බිරිඳ දරුවෝ ස්වාමියා එක්ක ඔට්ටු තට්ටු වෙන ඒවා. අපේ සමහරක් අම්මලා ඊට අපා. එකට එක කියන එකේ ඉඳන් ගෙවල් වල නවත්තන්න. මොකක් බේර ගන්නද වෙන්නතුනේ? 7-800ක් ඉන්නවද ගෙවල් වල? අනේකට ගරු කරන්න දන්නේ, අනේක කියන එක උහුලන්න දන්නේ. සමහර දරුවෝ ඊට හපන්. ඒ හින්දා මං කරන පළවෙනි යෝජනාව තමයි අම්මයි තාත්තයි දරුවෝයි මේ හරි ආදරෙන් ඉන්න ඕනේ. තාත්තට අභිමානයක් තියෙන්න ඕනේ. මම්මගේ බිරිඳට කවදාවත් කුණුහරුපෙන් බැනලා නැහැ. බිරිඳට අභිමානයක් තියෙන්න ඕනේ. මම්මගේ ස්වාමියාගේ හිත රිද්දලා නැහැ. මම්මගේ ස්වාමියාට දොස් කියලා නැහැ. වැරදි සහගත සිතුවිල්ලකින්වත් කිසි දෙයක් කරලා නැහැ. විශ්වාසවන්ත භාවය රැකලා දෙනවා. ඒ නිසා ගෙවල් වල ඉන්නකොට අනේකට හොඳට ගරු කරන්න පුරුදු වෙන්න. ඔය දරුවන්ට ඇති වෙන්න ඕන හැඟීමක් අපේ දෙමව්පියෝ ගැන. අර මේ මගේ අම්මා තාත්තා කියන එක පොඩි කාලේ ඉඳන් දරුවන්ට පේන්නේ ගෙවල් වල අම්මයි තාත්තයි නෙමෙයි අර අප්‍රසන්න චරිතයක් හෝ දෙකක්. එනිසා දෙමව්පියෝ කවදාවත් එහෙම වෙන්න එපා. දරුවන්ට ආදර්ශමත් විදිහට ඉන්න. දරුවෙකුටවත් මේ අම්මලා තාත්තලා සේරම කල්පනා කරන්න ඕන. මේ වෙනකොට දරුවන්ට කීපාරක් විතර තෝ කියලා දෙනවද? අපූර්වට කියනවනේ තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. කොච්චර කියලා දෙනවද? එහෙම දරුවෙකුටවත් තාතෝ කියලා කතා කරන්න එපා. ගෙවල් වල 7-800ක් නැහැනේ 4-5 දෙනා ඉන්නේ. ඔය ටිකට හොඳට ඉන්න බැරි ගමනේ තියෙන්නේ. හරි ආදරෙන් ඉන්න. හොඳ ලෙන්ගතුකමක් හොඳ සත්පුරුෂකමක් නඩත්තු කරන්න. එතකොට මේ ගම්මාන පිටින් හරි ලස්සනයි බින්නදුනේ. මේ ගම්වල මිනිස්සුන්ගේ මහ පුදුම ඔය ඇත්තොම ජීවත් වෙනවට ඔය පවුල් වල මිනිස්සුත් අපේ තරුණ දුවල පුතාලා මේ හොඳට මතක තියාගන්න ඕන. හරි කැමති පින්නතුනේ පවුල් විනාශ වෙනවට දරුවෝ විනාශ වෙනවට. ඔය බලන්නකො. ඔය ඉන්නව නේද මේ පැතිවල හරි ඊර්ෂ්‍යාකාර මිනිස්සු. කිසි දෙයක් හම්බෙනවට කැමති නැහැ. දරුවෙක්වත් විභාගකින් පාස් වෙනවට කැමති නැහැ කවුද? පිට කවුරුවත් නෙමෙයි පවුල් වල මිනිස්සුමයි. හරි සමහර අම්මලා කැමති දීග මගුලුත් එක්ක කරලා යනවනේ. තමන්ගේ පුතා බැඳලා ඉන්නේ. මේ ගිහිල්ලා දේවාල ගාන යනවා මොකේද? මේ කසාදේ කඩන්න. ලේලි ගැන මේ එහෙම නැන්දම් බලන්න නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම ඉන්නවා. කියන ගතු ගොඩවල් ගමේ හැමතැනම.
පෙන්වන්න බෑනේ සමහරක් උදවියට. මොනා බේර ගන්නද? ආපු ගමන් අර පුතාගේ ඔළුව කනවා. කවුද කන්නේ? නැන්දම්මලා. ඒකටම හරියන්න මං කියන්නේ පින්නතුනේ මේ මොනා බේර ගන්නද? අනේකට ගරු කරන්න දන්නේ නැතිකම, අනේකගේ මත ඉවසන්න දන්නේ නැතිකම. ඒ නිසා ඔය හිතවල තියෙනවා නම් අනේක නැතිම වයන් කියලා අද ඉඳන් ඒවා නැති කරගන්න ඇතිම වයන් කියන එක තියෙන්න ඕනේ. මිනිස්සු තුල කොච්චර එදිරිවාදිකම් වෛරක්කාරකම් තිබ්බත් මම මෙහෙම දේශනා කරන්න පින්නතුනේ පුංචි පුංචි තරහමනාපකම් තියෙනකොට මෙහෙ තියෙනවද අර එකම ගෙදර ලිප් දෙකක් තියෙන ගෙවල් නැතු වෙදි මං හිතන්නේ. හබරන්න නැතු වෙදි මොකවත් නැහැ නේ. එකම ගෙදර පිළිගන්නේ බැරල් එකක් තියලා අම්මා වෙන උයනවා. මැවිලා පේන්නේ නැති අපේ ගමේ අහවල් ගෙදර වායි කියලා. මොකද උයන්නේ නැත්තේ? පින්නතුනි අපි මිනිස්සු. මිනිසත් භවයක් ලබලා තියෙන්නේ. ඒ නිසා ඔය අනේක හැදෙනකන් ඉන්න එපා. ඔය ඇත්තෝ හැදෙන්න බලන්න. ඔය මේ පැතිවල ඉන්නවද? ඔය ඇත්තෝ බලන්නකො ඇත්තෝන්ගේ ගෙදර හදන්න වැලිගෙනාවේ මහා පාන්දරද දවල්ද? ඔය සල්ලි බඳපුවාම ගොඩ දාන කොල්ලෙක් පාන්දර ගෙනල්ලා බාලා යනවන්නේ. ඇයි? දවල් ගේන්න බෑනේ ගයක්වත් කපරාරු කරන්න වැලි ටික. හේතුව මේ ගම්වල මිනිස්සු එච්චරටම හොඳයි. අය ගයක් දොරක්වත් කපරාරු කරගත්ත හැකිද? ඔය වැලි එකක් ගෙනල්ලා රජ වෙන්නද පින්නතුනේ. මේ කොන්ක්‍රීට් ටිකත් ඒක උහුලන්න බෑනේ. 119 ගන්නවා. තේක්ක ගොබුඩක්වත් කැපි හැකිද මේ ගමක? සමහරු ඉන්නවා රස්සාව කරගෙන ඉන්නවන් පොලිසියටත් එක්ක අපිරියවලා තින්නේ ගම්වල ඉන්නව. ඇයි? හැම වෙලේම කෝල් කරනවා. ඒ මිනිස්සු දන්නවා මේ අපරාධයක් නෙමෙයි කරන්නේ. කියපුවාම යන්න බෑ. මේ වෙලකට ගහපු වැලි ටිකක්වත් ඇදගත්ත හැකිද? බෑ. පින්නතුනේ ඔය අසත්පුරුෂකම නැති කරගන්න පුරුදු වෙන්න. කවුරු හරි දියුණු වෙනකොට කවුරු හරි ඉහළට යනකොට ඒවට ආශිර්වාද කරන්න පුරුදු වෙන්න. මං කියන්නේ මේ හබරන වගේ අපේ අපිත් ඉතින් මගෙත් මේ ගෙවල් ළඟනේ පින්නතුනේ මහතුරක්කේ. ඉතින් මේ විදිහටමනේ අපි හැදුනේ වැටුනේ. මේ හරි ලස්සන ගම්මාන. ක්‍රමයෙන් අපි දන්නේම නැති විදිහට හිතා ගන්න බැරි විදිහට මේවා වෙනස් වෙනවා. අපේ තිබ්බ හොඳ ආචාර ධර්ම පද්ධතිය මේ ගම්වල තිබ්බ අර ගහට කොළට සතාට සිව් පාවට ඉඳන් ආදරය කරපු ඒවා නැති වෙලා යනවා. හරි පරිස්සම් කරගන්න මේවට එක විස බීජ එන්න පුළුවන්. ස්වභාව ධර්මයෙන් ලැබුණු දායාදත් එක්ක මුළු ලෝකෙම මිනිස්සු වෙන ගමක්නේ හබරන කියලා කියන්නේ. ඔය ඇත්තොන්ගේ විදිහට කියනවා නම් සුද්ද කොච්චර එනවද? මේ පැත්තෙම මිනිස්සු ජීවත් වෙන්නේ කවුරු හින්දාද? බහුතරයක්. මේ කැලේ හින්දා. කැලේ ඉන්න සත්තු ටික හින්දා. අය වෙන මොකේද දෙන්නේ? ඔයත් උන්ගේ ගෙවල් බලන්න එනවද කවුරුවා? මේ හැදෙන අනාගත පරම්පරාවට මේ වගේ වටිනාකම දැනෙන්න ඕනේ. හබරණත් ගන්න දෙයක් නැහැනේ. හබරණ මොනවාද නැති මද්ද්‍රව්‍ය කියමු බලන්න. මෙව විනාශ වෙලා ඉන්නේ තියෙන්නේ. මේ තරුණ දරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. මේක පරිස්සම් කරගන්න. මේ හැදෙන පොඩි එකාගේ ඉඳන් පුංචි එවුන්ට මේවා දෙන්න බලාගෙන ඉන්නවා.
ඔය අපේ අම්මලා තාත්තලා සිහි බුද්ධියෙන් ඉන්න ඕනේ. ඔය හැම ගමකම එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි ඉන්නේ මේවා ගමට ගේන. මිනිහා ගෙනල්ලා අර ගණ්ඩ බැරි ළමයි ඉන්නවනේ. ඒ ළමයින්ට අරුව කඩලා විකුණනවා. මේ කුඩු තියෙනවා, අයිස් තියෙනවා, මත්පෙදි තියෙනවා. මොනවාද නැත්තේ? මේ ලස්සන ගම්මාන මේ නගර මෙයා විනාශ වෙනවා. විකුණන උදවියටත් එක්ක කියන්නේ ඔය නවත්තන්න. මේ පාවිච්චි කරන තරුණ මහත්තුරු දුවලා පුතාලා පුතේ ඔය නවත්තලා දාන්න. මේ ගහකොළ කැලෑ කොළේ සතා සිව්පාවට ආදරය කරන්න. මං කියන්නේ හොඳට හම්බ කරන්න. හරි ධාර්මික විදිහට හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන හම්බ කරන්න ඉදිරියට එන තරුණයෝ පින්නතුනි නැති වෙනවා මෙන්න මේ මද්ද්‍රව්‍ය කතන්දරයේ ගැටලුව ප්‍රශ්නයේ හින්දා. මේ සංචාරක ව්‍යාපාරේ ආභරණයක් කරගන්න ඒ තුලින් ඔය නේ විවිධ දේවල් මම දැක්කා. මට ඉතින් ඔය බොහෝ පිරිස් අන්තර්ජාලයේ එහෙම විවිධ මඩ ප්‍රචාර අරින්නේ මම මේවා කියන හින්දා. නේ විවිධ ප්‍රදේශවල පුද්ගලයෝ ඇවිල්ලා නේ කොච්චර ඔය සම්බාහන මධ්‍යස්ථාන තියනවද නේ? මෙවුවා ගානේ අකුල් ලස්සේ තියනවනේ. මං හිතන්නේ මේ පැතිවල උදවියව කරනවා කියලා. මං කියන්නේ වර කිසි ප්‍රමිතියක් නැහැ. ඒ වගේ ආයුර්වේදයක් නැහැ. විනාශ වෙන්නේ මොකක්ද? මේ ගම්වල ඉන්න පොඩි උන් දරුවෝ. මේ ළමයි. ඒ වගේ කිසි නියාමනයක් නැහැ. පින්නතුනේ සංචාරක ව්‍යාපාරයට තිබිය යුතු දේවල් ඒ නියාමනයක් යටතේ තියෙන්න ඕනේ. ඉවක් බවක් නැතුව අපේ තරුණයෝ අපේ දරුවෝ විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා හරි පරිස්සම් වෙන්න. අර මම කියපු විදිහට පවුල පන්සල වගේ තියාගෙන ගෙදර නඩත්තු කරගන්න පුළුවන් නම් ජීවත් වෙන්න පුළුවන් නම් හරි වටිනෝ. අපේ දරුවෝ අපේ තරුණ මහත්තුරු හිතන්න ඕනේ. අපි අඳින පළඳින එකේ ඉඳන් අපි ඔය කන බොන එකේ ඉඳන් මම මේ තරුණයන්ට කියන්න පුතේ කාටවත් අහුවෙන්න නම් එපා. හැන්දෑවේ 7-8 වෙනකොට මේ කොල්ලෝ කියන්නේ හාමුදුරුවනේ මොකෙක් හරි කෝල් කරනවලු කෑල්ලක් හම්බුණා වරෙන් කියලා. ඔය මොන හරි ගංජා හරි අයිස් හරි කුඩු හරි අහුවෙලා බොණ්ඩ යන්න. ගෙදර එන්න රෑ 11ට 12ට විතර. උදේ පාවිච්චි වෙන්න එපා එකේ කාට. උල්ලජ්ජ නැද්ද එකේ සිගරට් කෑලි පිපෙන්න. පෙට්‍රල් බාගේ ගහගන්න රුපියල් 300 ඉල්ලන්නේ ගෙදරින්. මං කියන්නේ ඔය කොල්ලෙක් වුණාම රත්තරන් බඩුවක් හමාරක් ගන්න ඕනේ. අඳින්න ඩෙනින් 4ක්වත් නැහැ. එව්වත් අවුරුද්දට ගෙදරින් අරන් දීපුවා. පාන්දර 1-2 වෙනකන් ෆෝන් එක ඔබබා ඉන්න උදේ 11ට විතර නැගිටිනවා. මං කියන්නේ මේ ගෙදර වත්ත දිහා බැලුවන මාන පඳුරු ඉහට උඩින්නේ. තරුණයන්ට හම්බ කරන්න ඕන පුතේ. ජීවිතේ තනියම නැගිටින්න ඕන. සමහරක් ගෙවල් වල අවුරුදු 25 26 කොල්ලෝ ඉන්නෝ. බලනකොට අර වැසිකිළියට තහඩුවක් තියලා රීපපටි දෙයක් ගහලා තියෙන්නේ. කොල්ලෙක් ඉන්න ගෙදරක එහෙමද? කම්මැලිකමට ඉඳලා හරියන්නේ නැහැ. පුතේ කාටවත් පාවිච්චි වෙන්න එපා. බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. එතකොට අම්මා තාත්තා වැරදි, සහෝදරයා සහෝදරිය වැරදි. පුතේ කල්පනා කරන්න අපි ඇසුරු නිසුරු කරන කට්ටිය නිසා මම මේ කියන්නේ අපේ තරුණ දුවලට පුතාලට අපේ තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ. හරි ලෙන්ගතුකමින් කියන්නේ. පුතේ 100 පාරක් කල්පනා කරන්න. මම ඇසුරු කරන කට්ටිය නිසා මට සල්ලි හම්බෙනවද, තියෙන සල්ලි ටික නැති වෙනවද? මම ඇසුරු කරන කට්ටිය නිසා සමාජ ගෞරවය ඇති වෙනවද, සමාජ අපවාදය ඇති වෙනවද?
මම මෙහෙම දේශනා කරන්නේ මොකක් හරි වෙලා ඔය උස්සගෙන ගිහිල්ලා කූඩුවට දාපුවාම කවුද ඇපදෙන්න එන්නේ? දැන් ඔය තාත්තලා හැම ඔය කෙලලා කියන්නේ බීලා පාරේ යනකොට අහු වුණාම කවුද ඇපදෙන්නේ? අයාළු එක්ක බිරිඳ එක්ක අම්මා එක්ක තාත්තා. මොන జగත වුණත් අවසානයේ පිහිට වෙන්නේ කවුද? ගෙදරින්. හැබැයි අර නොහොබිනා වැඩ සියල්ල කරනකම් අප්පිරියා වෙන්නේ මොකද්ද? ගෙදර. එනිසා සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය, සූවිසි අනන්ත බුදුගුණේ බලයෙන් අපේ තරුණ දරුවන්ට, අපේ අම්මලාන්ට, තාත්තලාන්ට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මාසෙකට සැරයක්වත් මේ ඓතිහාසික පුණ්‍ය භූමියට නේ ඔය මේ දහම් පාසලක් තියෙනවනේ හාමුදුරුවනේ. මම ඒකත් කියනවා හොඳේ. ඔය දහම් පාසල් එවන්න හොඳට දරුවෝ. ඒ එව්වත් ඔය මෙහෙ ළමයිනුත් හාමුදුරුවනේ 11ට යනවද පන්ති කියලා නැහැ. 10ට යනවලු. බලන්න පහුගිය දවස්වල හාමුදුරුවනේ අම්මා කෙනෙක් එනවා 10ට විතර ළමයා අරයි යන්න. මං අහුවා කොහෙද අරයි යන්නේ? මේ දෙකේ පන්තියේ පොඩි එකේ. දෙමළ පන්තිලු. අර පොඩි එකා දෙමළ කියන්නේ කන එකක්ද බොන එක. අර පොඩි එකා දෙමළ පන්ති දාලා පින්නොත්. ඒකට සිංහලවත් බෑ හරියට. කන එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. මෙහෙ දරුවෝ කී දෙනෙක් ඉන්නවද දහම් පාසල් අවසානයේ ලියපු? ළමයි දහම් පාසල් එන්න ඕනේ. එතකොට තමයි පන්සලේ 4 කොන අඳුරන්නේ. එතකොට තමයි හාමුදුරුවෝ ලෙන්ගතු වෙන්නේ. එතකොට තමයි පින්නතුනි මේ පන්සල් ආයතන ගම්මාන බැබලෙන්නේ. දවස් 5ක්ම ඉස්කෝලේ යනවනේ මදිද? එනිසා පන්ති යවන්න පින්නතුනේ සමහර විට අවුරුද්දටම දවස් 35ක් විතර හාමුදුරුවනේ දහම් පාසල් තියෙන්නේ. උපරිම 40ක් වෙයි. අවුරුද්දටම දවස් 40ක් විතර තියෙන්නේ. ඒකේ දවස් නැහැනේ. වරුනේ බලනකොට දවස් 20ක් වරුවෙක් අහුණා. ඕක එවන්නේ නැහැනේ. දහම් පාසල් එවව ඉඳලා මෙහෙ තියෙනවද දන්නේ නැහැ එහෙම ලෙඩ. බැරි වෙලාවක් භක්තිගීත කණ්ඩායමට දරුවා දැම්මේ නැත්නම් එහෙම. ආයෙවන්නේ නැහැනේ. තරගෙට දැම්මේ නැත්නම් එහෙම මම ඒ කියන විදිහටම කියන්න. අර ගුරුවරුන්ට පුදුම කැපකිරීමක් නෝ ගුරුවරු කරන්නේ. පඩි හම්බෙන්නේ. ඒ ගුරුවරුන්ට බයිනවා එවුන්ට ඕනේ උළු දාගෙන තියෙන්නේ. මේ හොඳට දරුවෝ දහම් පාසල් ලෙවන්න එතකොට තමයි මේ වෙසක් පින්කම කරන්නේ. පෙරහැර කරන්නේ. බෝධි පූජාව කරන්නේ. අපේ හාමුදුරුවෝ මේවා රැකගෙන ඉන්නේ පින්නතුනි හරි අමාරුවෙන්. දොස් පරොස් නම් කියන්න එපා. මේ දැන් කවද්ද අන්තිමට මේ පන්සලේ මේ ගමේ කෙනෙක් මහාන කරේ? මෑතක මහාන කරාද? මුන්නාන්සේලා ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ රැකගෙන බලාගෙන ඉන්න එක අගය කරන්න. අපේ නායක හාරලා මෙහෙන් ගියොත් මෙහාට එන්නේ කවුද? මේවා ඇත්තටම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ හාමුදුරුවනේ. මේවා නැති වෙයි මුළු ලංකාවෙම ඉන්නේ හාමුදුරු 20000ක් විතර. එනිසා මේ සියල්ල කරගෙන බලාගෙන ඉන්න අපේ තරුණ මහත්තුරු දරුවෝ අපේ තාත්තලා එක්කහුවෙන් මාසෙට සැරයක්වත් ශ්‍රමදානයක් තියෙනවද හාමුදුරුවනේ දායක සභාවේ? මාසෙකට සැරයක් මං හිතන්නේ දායකයෝ 100ට වැඩි ඇති. හාමුදුරුවනේ අපුච්චේ 1000ක් විතර ඉන්නවලු. මේක පෙරලන්න පුළුවන්. හිතන්නකො පින්නතුනි මාසෙකට 1000ක් ආවොත් මං කියන්නේ මේ අඩි ගානට ගැහුවත් එක්කෙනෙකුට අඩි 2ක් විතර සුද්ධ කරන්න හම්බෙන්නේ. අර 820 බුදු කුටි දැන් අරලා බැලුවා බුදු පිළිම වල දූවිලි ඇති. ඕන් තාත්තලා ආඩම්බර වෙන්න ඕන. මේ තරුණයෝ නැද්ද?
මේ තරුණයෝ පන්සලට එන්න. බුදු පිළිම වහන්සේලා ටික හොදන්න. පන්සල සුද්ධ මේ කවුරු වෙනුවෙන්ද? සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. ඇයි අපේ තාත්තලා දෙන්න බැරි දරුවොත් එක්ක මාසෙට පැය භාගයක් ගන්න බැරිද? පැය භාගයක් තරුණ දුවල පුතාලා සේරමෙන් බෝ මළුව චෛත්‍ය මළුව විහාර මන්දිරය බුද්ධ මන්දිරය පිරිසිදු කරන්න නේ. මේකේ මල් ටිකක් එහෙම හිටවන්න බුදුහාමුදුරුවෝ වෙනුවෙන් ජීවිතේ බුද්ධ වත කරන්න පුරුදු වෙන්න. මම මේ කියන්නේ මේක මේ පන්සලටම නෙමෙයි. එහෙම කරනකොට ඔයත්ොන්ට වරදින්නේ නැහැ. හෙට ඉර පායනම සත්තයි. බුද්ධ වත කරන මිනිස්සුන්ට වරදින්නේ නැහැ. වචනකින්වත් අකුසලයක් වෙන්න දෙන්නේ නැහැ. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කටයුතු කරපු සමාජයේ වෙනුවෙන් අප කප වුණු මග කුමාරයා සක්විති රජ වුණානේ. උනේ නැද්ද? වෙනදනි බල්ලොන්ට බලල්ලොන්ට මෙව්වා කිව්වට තේරෙනවද? මේවා තේරුම් ගන්නත් පුළුවන් මිනිස්සුන්ට විතරයි. ඒ නිසා කාලෙකින් හම්බුණු මං කිව්වද රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කම. කාලෙකින් හම්බුණු මිනිසත් භවය ඔය හාමුදුරුව පැත්තකින් තියන්න. හාමුදුරුව අදාළ නැහැනේ. ඇවිල්ලා බුදු හාමුදුරුව වෙනුවෙන් මේ කටයුතු කරන්න. සමහරු කියනවා හාමුදුරුව හොඳ නෑලු ඒ හින්දා අපි යන්නේ නෑලු. මේ පන්සල් එක්ක මොන පොරයක්ද? මගේ හාමුදුරුව අතහැරලාම දාන්න. මේවා මේ මලු ටික තියෙනවනේ හොඳටම ඇති. ඒ නිසා පින්නුතුනේ ඔය භික්ෂුන් වහන්සේලා එක්ක තියෙන එදිරිවාදීකමට සමහර පන්සල් තියෙනවා හාමුදුරුවනේ මිනිස්සු යන අහනකොට හාමුදුරුවන්ගේ ලොක්කමලු. මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මිනිස්සු වෙනකොට හාමුදුරුවෝ ඉන්න ඕන පිළිගැනීම නිලධාරී වාගේ. ඒ අල්ප මාත්‍රයක දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඇත්තොන්ගේ වැඩේ කරන්න. උන්වහන්සේලා හරි අපූර්වට මේ කටයුතු කරගෙන යනවා. අපේ නායක හාමුදුරුවෝ නොහිටින් අද මෙතන බණක් කියන්න පුළුවන්. උන්වහන්සේට පුදුම ඌමනාවක්. මේ සියලු දෙනාගේම එක්කහුවීම හොඳ සුබ ලකුණක්. මම විශ්වාස කරනවා අපේ රුවන් අයියා මැදිහත් වෙලා මං හිතන්නේ අඹසෙවන හොටෙල් අධිපතිතුමා නේ පන්සලටත් ගියා. කෝල් ගත්තා 500කට 1000කට විතර වැඩි. මේ බණ කියවන්න. එනිසා මේ සියලු දෙනාම අපේ ස්ථානාධිපතිතුමාට පුදුම උමනාවක් තිබ්බ. අපේ හාමුදුරුවන්ට උමනාව තිබ්බ. ව්‍යාපාරික ප්‍රජාවට ප්‍රදේශයේ තරුණයන්ට මේ එක්කහුණු එක හරි වටිනෝ. මේක අය කඩා ගන්න එපා. සුබ ලකුණක් වෙන්න ඕනේ. සම්බුද්ධ ශාසනය බැබලෙන්න ඕනේ. මේ ගම්වල ගම්මානවල මත්ද්‍රව්‍ය නැත්තටම නැති වෙන්න ඕනේ. සදාචාරය රැකෙන්න ඕනේ. අම්මට තාත්තට ගරු කරන දරුවෝ හැදෙන්න ඕනේ. දරුවන්ට සත්පුරුෂයෝ වගේ සලකන දෙමව්පියෝ ඉන්න ඕනේ. වැඩිහිටියොන්ට ගරු කරන පිරිසක් බිහි වෙන්න ඕනේ. බුද්ධ වත කරන පිරිසක් හැදෙන්න ඕනේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් යහපතක්ම සිද්ධ වේවා. සාදු.